බයි. අපිට පැකේජ් එකක් හම්බුණා. හෙවන්ලි එකේ. කාගේස් එකෙන් පැකේජ් එකක් වුණා. පැකේජ් එක. මේ පුරාණ ඉස්සරහට උනා තියෙනවා. අපිට හම්බුණා හෙවන්ලි අයිස්ක්‍රීම් රේන්ජ් එකම. ඔයාලට මොනවද? මම ගන්නවා. ඒක තමයි පළවෙනි එක. බීන් කොපැත්ත. ඒක චොක්ලට් චිප් එක. टॉफी कैरमल टॉफी क्रंच එක. ඒක තමයි ආමන්ඩ් නගට්. ෆොරස්ට් බෙරි. මේක වෙනවා කැපචිනෝ එක. මේක වෙනවා 1000. මේ වගේ කාගිල්ස් බෑග් එක දාලා තමයි අපිට හම්බුනේ. 1800ක් වෙනවා. टॉफी क्रंच එක. टॉफी क्रंच. කැරමල් නෙමෙයිද? ෂා. ලස්සන එකක් තියෙනවා. මෙහෙම තමයි ඒක තියෙන්නේ. डबल डिलाइट වෙන්නේ. මැල්ලයි චොක්ලට් මික්ස් වෙච්ච. ඒක වගේ. डबल डिलाइट එකක් තමයි එන්නේ. කීස් වගේ ඇතුලේ තියෙනවා මේ. මේ टॉफी එකට මම දෙනවා 8ක්. මමත් දෙනවා 8ක්. ඒකට තියෙන්නේ කැපචිනෝ එක. දිය වෙලා. ඕපන් කරලා. ඒක ගත්තාම වගේ. තමයි. නගීමයි පාට පොඩ්ඩක්. දිය වෙලා. කියලා වගේ නෙට් වගේ වරු. මේක 1780ක් වෙනවා. මං දෙනවා 10ම. මම කැපචිනෝ එකට දෙනවා 10ක් නා. අපි ඊළඟට කන්නේ මෙන්න මේක. මේක වෙනවා 1280. ඒක නම් ප්ලේන්. මෙහෙම තියෙන්නේ. තනි කරම එන්නේ බටර්ස්කොච් අයිස්ක්‍රීම් එකේ රස මේ උයි ඒකට ආමන්ඩ් දාලා වගේ. ආමන චූටි කැලි උන්නේ ඔයගලනේ. ආමන්ඩ් 6ක්. මම 8ක්. ඊළඟට තියෙනවා ෆොරස්ට් බෙරි අයිස්ක්‍රීම් එක. ඒක ලස්සන රෝස් පාටයි. ඒක 1280ක්. ප්ලේන් නේ. බ්ලූබෙරි දාන්න මරනවා. මම ගොඩක් ලොකු බෙරි ෆෑන් කෙනෙක් නෙමෙයි. දෙනවා 10න් 6ක්. 5යි. ඒක තමයි අපේ අන්තිම එක. චොක්ලට් චිප්. Double ඩබල් චොක්ලට් චිප්. ඒක 1880යි. මේකත් ප්ලේන් දෙන්නේ. නිකන් තියෙන්නේ. නිකම්ම චොක්ලට් අයිස්ක්‍රීම් එකක් වගේ. ටිකක් ලොකු චොක්ලට් පීසස් එකක් දෙනවා. කීයද ඒක? ඒකට දෙනවම 8ක් වගේ. මම මේක 10න් 10ක් දෙනවා. මේක තමයි මගේ ෆේවරිට් එක. මේ දෙන්නේ මගේ වින. මම අපි ගිහින් එන්න. බයි. බයි.